හැල මගේ ලස්සන යාළුවෝ අද මට ඕනේ ඔයගලන් එක කතා කරන්න මේ මිනිස්සයා ගැන. ඔයගලන් දන්නවද මේ කවුද කියලා? මේ තමයි එල් සල්වඩෝර් වල ප්‍රෙසිඩන්ට්. This video is for entertainment purposes only. මම මේක කියන්න ඕනේ නැත්නම් මගේ videos block කරනවා. මට තියෙනවා ගොඩක් එයා ගැන කියන්න. මාරම ලීඩර් කෙනෙක්. First of all මම ඔයගලන්ට පොඩි history එකක් දෙන්නම් එල් සල්වඩෝර් ගැන. ඔයගලන් හිතනවා නම් මේ එක රටවල් ඇෆ්ගනිස්තාන්, ඊරාන් ඒවා dangerous කියලා. එල් සල්වඩෝර් ඊට වැඩිය dangerous. කාටවත් පාරේ ඇවිදින්න බෑ. gangs පිරිලා 70000ක් gang membersලා. 70000ක්. Can you imagine? Sri Lanka 70000 gang members? Crazy. The violence was crazy. The robberies were crazy. It was the most dangerous country in the world. Me Manusya came into power and knocked that stuff out. He don't play. He is an incredible example of what a leader should be. එයා ආවා 70000ම දැම්ම හිරේ. ඊට පස්සේ පාර්ලිමේන්තු එකට ගියා. පාර්ලිමේන්තු එකේ ඒගොල්ලන්ට කිව්වා මම දන්නවා ඔයගොල්ලන් හොරකම් කරනවා. මම ඔයගොල්ලන්ට දවස් ගාණක් දෙන්නම්. Quit your job. නැත්තම් මම ඔයගොල්ලන් ඔක්කොමලාම investigate කරනවා. So of course, like flies, they all dropped and the parliament became super clean. No more corruption. ඊට පස්සේ මේ මිනිස්සයා ඔක්කොම factories, manufacturing, paluturu, elavalu, විකුණනවා නම් inflated price එකක් එයාගේ මිනිස්සුන්ට ඒගොල්ලන්ටත් හොඳ ලොකු ටොක්කක් දුන්නා. එයා දැනගත්ත මේ inflation ප්‍රශ්නේ ගොඩක් ලොකු හින්දා එයාගේම සුපර් මාකට් එකක් ඇරියා එල් සල්වඩෝර් වල. දැන් අවුරුදු ටිකකට පස්සේ එල් සල්වඩෝර් is one of the safest countries in the world. America's citizens la, UK wala citizens la, Australia wala citizens la, people who ran away from El Salvador are now moving back to El Salvador with their families. Paul ek El Salvador walta yanawa. America wa amatak karla, UK amatak karla. They're going back. ඔයගොල්ලන් මොහොතකට හිතන්න එපා අර 70000 හිරේ දැම්මේ. ඒගොල්ලන් නිකන් ජොලියට 70000 වගේ ඉන්න prison. I am in prison doing nothing. No. You're working. ඒගොල්ලන් වැඩ කරන්න දැම්මා. ඒගොල්ලන්ව පාවිච්චි කරුවා. You can lower your sentence if you help the country. And then gang members ලා හිරේ ඉන්න කට්ටිය ඔක්කොමලාම වැඩ කරනවා. And මම මේක ගැන කතා කරන්නේ. මම ඔයගලන්ට මේ පොඩ්ඩක් මේ කියන්නේ. ඔයගලන් please ගිහින් මේක ගැන research කරලා බලන්න. එල් සල්වඩෝර් වල president මේ මනුස්සයා incredible. මම මේක ගැන කතා කරන්න කියන්නේ ඔයගොල්ලන් මේ මොහොතකට හිතන්න එපා මේ leader කෙනෙක්, president කෙනෙක්, parliament එකේ ඉන්න කට්ටියට රට change කරන්න බෑ කියලා. මේ එක මිනිහෙක්ට change කරන්න පුළුවන් නම් මචං ඇයි බැරි? අපිට කොච්චර ලස්සන රටක් තියෙනවද? ඔයගොල්ලන් මේ රැවටෙන්න එපා මේ පාලනය කරන කට්ටිය. අපිට මේක change කරන්න බෑ අවුරුද්දකින්. මේ මිනිස්සයා කරුවේ we can't do anything. You know, it's gonna take time. You know why it's taking time? Because you are stealing. You are a thief. Horu hatta innokota parliament එක ඇතුලේ. Of course, it's gonna be hard to see change. Pocket එක ගැන ඒගොල්ලන් හිතගෙන බඩ ගැන හිතාගෙන I'm driving in a Mercedes Benz, I'm driving in a Range Rover, but you don't do nothing for the country. So මොහොතකට හිතන්න එපා පාලනය කරන කට්ටියට change කරන්න බෑ කියලා. පුළුවන් change කරන්න. මේ මනුස්සයා කරුවේ and ඇත්තම කියන්න අපි තමයි මෝඩයෝ. අපි තමයි රැවටෙන්නේ. අවුරුදු ගාණක් යයි මේක ෆික්ස් කරන්න. අවුරුදු ගාණක් යන්නේ නැහැ. අවුරුදු 3-4ක් ගියා මේ මිනිහයාට take El Salvador from being the most dangerous country in the world to make it the safest. To make it so safe that the people who left his country to find asylum in other countries are now coming back with their families. හිතලා බලන්න මේක ගැන. මම හැම වෙලාවෙම X එකේ post කරන El Salvador ගැන because I am in awe. Chris and I are in awe by how incredible this man is. අපි pray කරනවා අනුර මෙයා වගේ වෙන්න පුළුවන් කියලා. Because ඇත්තටම අපි අලුත් මිනිස්සු දාලා change එකක් ගෙනාවේ නැත්තම් මේ රට තව බහින එක වෙන්නේ. අපි රට හැම තැනටම විකුණලා මෙහෙට කෑල්ලයි අරයට කෑල්ලයි. We have debt here, we have debt here. What do you think is going to happen to the country? You think it's going to be Sri Lanka for long? අපි වැඩි කල් ශ්‍රී ලංකාව වෙලා ඉඳීද? අපි ඉන්දියාව අරගොල්ලන් මේගොල්ලන්ට ඔක්කොම අපේ පස්සපැත්ත උනත් විකුණවුවාම මොනවද ඔයගොල්ලන් හිතන්නේ අපේ රටට වෙන්න යන්නේ? and ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයගොල්ලන්ට කියන්න because ගොඩක් මිනිස්සු කියනවා හැම වෙලාවෙම මට comments එකේ අනුරට ඔච්චර ඉක්මනින් අවුරුද්දකින් දෙකකින් මේ දේවල් change කරන්න බෑ. පුළුවන්. and ඔයගොල්ලන් ඔය හිතන විදිය ඒ දන්නවද හිතන්නේ because ඔයගොල්ලන් කවදාවත් දැකලා නැහැ. ඒ ඔයගොල්ලන් දැකලා තියෙන්නේ මොනවද? Only corruption.
your whole life. It's been decades and decades and decades of people in the parliament, people in the government that just steal from you. Horu. So you don't think that the country can change when you put a proper leader. Hari leader kenek dammama hari tanata බලන්න change කරන්න පුළුවන්. change කරන්න බැරි දෙයක් නෑ. අපිට හැමදේම මේ ලෝකේ change කරන්න පුළුවන්. මිනිස්යාගේ අතේ තියෙන්නේ. ඔයගලන් හරි decision එක අරගෙන ඔයගලන් අනුරව දැම්මා. ඒ අලුත් දෙයක්. අපි පරණ දේම කර කර අපි expect කරනවා different. What's that saying I always use? Can't do the same things over and over expecting different results. So I'm proud of Sri Lanka. I'm proud of you guys for voting somebody new in, you know, but now we need to put the fire. We need to put the fire on him to not become a corrupt politician. අපි වගේ මිනිස්සු අපි ශ්‍රී ලංකාවට එන්නේ අපි ආදරේ හින්දා. හැබැයි මේක වැටුනාම අපි ඔක්කොමලාම මේකට වග කියන්න ඕනේ. එල් සල්වඩෝර් ලොකු රටක් නෙමෙයි. පොඩි රටක් ශ්‍රී ලංකාව වගේම. So it's possible. You know, anything is possible. You know why you guys feel like it's not possible? Is because for decades you guys been putting the wrong people in parliament. These people are like leeches. They don't want to get out. Puttuwe indagana inna, they're rooted to the ground. We need to uproot them, get them out. Why? Horu මොනවටද අපි ආයෙත් පාර්ලිමේන්ට් එක ඇතුළට දාන්නේ? හොරු හොරා මැරෙනකොට මේ දේවල් ඔක්කොම ගෙනියනවා කියලා හිතාගෙන ඉන්න මේ නාකි හැත්ත. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මැරෙනකොට ඔයගොල්ලන් මේ කරන දේවල් ඔක්කොටම answer කරන්න ඕනේ. When you die you have to answer to all the wrong you have done. And they have done a lot of wrong. මම political side වලට මම කවදාවත් කතා කරන්නේ නැතුව හිතාගෙන හිටියේ ඉන්න but ඔයගොල්ලන් ඔක්කොමලා මට message කරලා කියනවා මට මේ දේවල් ගැන කතා කරන්න කියලා. So okay මම කතා කරන්න. වැරදි මිනිස්සුන්ව පාර්ලිමේන්තු